දරුවන්. එරපිටුමල් සොලින් සිත්තිනා යද්දී පොහොනද දස පැතිරෙද්දී රබන් සුරල් නද හඬ රැවුදෙද්දී ලෝකයේම ආලෝකවත් කරන සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට වඩින්නා වූ මහා මංගල්‍ය සිංහල අවුරුද්දට අඹගස්තැන්න කුමුදු ජාත්‍යන්තර පෙර පාසලේ සිසු දරුවන් සහ ආචාර්ය මණ්ඩලය සැලසී සිටින ආකාරය නරඹන්නටයි අද මේ සූදානම. ඉතින් ශක්ති ටීචර් කියන්නකෝ මෙදා සැරේ සිංහල අලුත් අවුරුද්දට අපේ පොඩ්ඩ කොහොමද සැලසිලා ඉන්නේ කියලා. කුමුදු ජාත්‍යන්තර පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය දෙමාපියන් සහ අපගේ පුංචි දූපතුන් එකතු වෙලා දෙවැනි වරට සංවිධානය කරන කුමුදු ගමේ බක්මහාසිරිය තමයි මේ අපි එකතු වෙලා ඉන්නේ දැන්. ඒ අපේ කුමුදු ජාත්‍යන්තර පෙර පාසලේ චූටි දරුවන් ලැහැත්ති වෙලා ඉන්නේ නාට්‍යයක් මගින් අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ටික රඟ දක්වලා කියලා දෙන්න. ගිහින් බලන්න. ආයිබෝන් ආරච්චිලැත්තෝ. හරි. කොහමද ආරච්චිලැත්තෝ මේ දවසේ අවුරුදු සරුයිද? ඔව් මේ දවසේ නම් අච්චායි. අලුත් අවුරුද්ද උදාවෙන්ද දැන් වෙලාව ලගයි මගේ හිතේ. මැනිකේ ඔය නැකක් සිටුවගේ එන්නකෝ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේම සිරිත් විරිත් නැකත් චාරිත්‍ර සමග බැඳුණු මහා සංස්කෘතික මංගල්‍යයක්නේ. නමුත් කාලයත් එක්කම මේ අවුරුදු චාරිත්‍ර සමහරක් අපෙන් ගිලිහිලා ගිහින් තියෙනවා. අපි ආරච්චිලා ඇත්තන්ගෙන් පොඩ්ඩක් අහමුකෝ මේ නැකත් සීට්ටුව ගැන. දැන් කාලේ නම් තරුණ උදවිය අවුරුදු සබරන්නේ නකාචායිච්ච ගැන ඉල්ලලා නන්නෙමි. ඒ වුණාට අපේ මුතුමිච්චෝන අවුරුදු චාරිත්‍ර වරිට හරියට කොළනේ. ඒක ඇත්ත. නැකත් සීට්ටුවට අනුව ඉස්සෙල්ලාම තියෙන චාරිත්‍රය නේද නවසඳ බැලීම කියලා කියන්නේ. වගා කටයුතු සදේ ගමන් කතාවට අනුව එනිසා අතර ගල් කිරීමක් වශයෙන් තමා අසත් වැරීමේ චාරිත්‍රය නැකත් සීට්ටුවට අතල්ලා තියෙන්නේ. ඔව් ඕලේ හැමෝම එළියට බෑලා සඳ දිහා බලලා කරු කිරීම තමයි නවසඳ බැලීම කියන්නේ. එතකොට මේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අපේ අය දැන් හරියටම කරන්නේ නෑ නේද? අලුත් අවුරුද්ද නවදී මාකිස් දුනා. ඒකට පේනවා කියලා කියනවා. අවුරුද්දට පෙවුනට පස්සේ ඉස්සෙල්ලා ග්‍රෑන්ඩ් කරන්න නෝදන. අනිකේ මට හිතෙන්නේ අලුත් අවුරුද්ද ලබන්නේ දැන් වෙලාව ළඟයි වගේ. 120ක් කවුඩා ආයිබෝ වේවා කියලා ලෝකවාසී සමටක් සාමේ සහභාගී පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
නොනගතේ වෙලාව කියලා කියන්නේ? ඒ කියන්නේ කිසිම නැකක් නැති වෙලාවට ගමු මේ වෙලාවට කිසිම වැඩක් නොකර ගමේ පන්සලට ගිහින් වැඩ පුතා ගන්නවා. ඒලාවේදී සූර්යයා නිවාසයෙන් පිටත් තියෙන්නේ. නිවාසයට ළඟා වුණා. මේ නතරය තමයි පුණ්‍ය කාලය කියලා කියන්නේ. මයි අපේ පෙර පාසලේ තක්ෂිලා ටීචර්. එතුමියත් එක්ක නොනගතේට මේ දරුවෝ පන්සල් යන චාරිත්‍රය තමා මේ කරන්නේ. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි අවේවා රූපවේවා අපි දැන් බලමු කුමුදු ගමේ ගැමි ගෙදරට ගිහිල්ලා එයාලා කොහොමද ලෑස්ති වෙලා ඉන්නේ කියලා ලිපගිනි මොලවන චාරිත්‍රය කරන්න. ලැබුවා වූ අලුත් අවුරුද්දේ පළමු නැකත තමයි ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය. සුබ දිශාව බලලා ගැලපෙන වස්ත්‍රාභරණයකින් සැරසිලා ලිප් බැඳ ගිනි මෙලවා කිරි ඉතිරි වීමට තමා මේ සූදානම් වෙන්නේ. කිරි ඉතිරේවා අවවතරේ කිරි ඉතිරේවා අවවතරේ. අපේ ඊළඟ චාරිත්‍රය තමා අලුත් අවුරුද්දට වැඩ එල්ලීමේ නැකත. වැඩ එල්ලීමේ නැකතේදී තම තමන් යෙදෙන කාර්යයේ නිරත වීම තමයි සාමාන්‍යයෙන් අපේ උදවිය කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ තාත්තලා බොහෝ විට කරන්නේ පැලයක් සිටුවීමේ චාරිත්‍රය. මුතන්ගේ මේ කටයුතු කරන්නේ අපේ ගෘහණියෝ. අපි බලමු අපේ මේ පුංචි අවුරුදු ගමේ වැඩ කටයුතු කොහොමද වැඩ එල්ලීමේ චාරිත්‍රයට සිද්ධ වෙන්නේ කියලා. වැඩ එල්ලීමේ නැකතට පස්සේ අපිට තියෙන්නේ ගනුදෙනු කිරීමේ නැකත. ගනුදෙනු කිරීමේ නැකතදී පුරාණයේදී කටයුතු කළ ආකාරයත් අද කාලේ කටයුතු කරන ආකාරයත් අපි පොඩ්ඩක් බලමු අපේ මේ පොඩ්ඩ කොහොමද කරන්නේ කියලා. අපේ මුතුන් මිත්තෝ නම් ඉස්සර කාලේ ගනුදෙනු කරේ ලිඳත් එක්ක. හැබැයි දැන් වර්තමානයේ කාලේ වෙනකොට ලිඳත් එක්ක ගනුදෙනු කරන එක අඩුයි. දැන් අපේ කුමුදු පෙර පාසලේ පුංචි දුවදරුවෝ ලැහැත්ති වෙලා ඉන්නේ අපිට වර්තමාන විදිහට ගනුදෙනු වෙන හැටි සහ ලිදත් සමග ගනුදෙනු කරන හැටි කියලා දෙන්න. මේක බොහෝම පැරණි චාරිත්‍රයක්. ජලය නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ. ඉතින් අවුරුද්දක් පුරාවටම පිරිසිදුව අපිට ජලය ලබා දුන්නු ලිඳට කළගුණ සැලකීමක් තමා මෙතනදී සිදු කරන්නේ. අතීතයේදී ඉංගිනියට අඟුරු ලුණු කැට ආදිය ලිඳ තුලට දමා තුති පුද කර නැවුම් වතුර කලයක් නිවසට රැගෙන යාම මේ චාරිත්‍රයේදී සිදු කරනවා. වර්තමාන කාලයේදී ගනුදෙනු කිරීමේ නැකතේදී සිදුවන්නේ ගොඩක් වෙලාවට මුදල් සමග ගනුදෙනු කිරීමක් තමයි. ඉතින් මේ කුමුදු ගමේ ටිකිරි බැංකුවත් සමග ගනුදෙනු කරන ආකාරය.
කවුරුත් හරිම කැමති නැකතක් තමයි මේ ආහාර අනුභව නැකත. කුමුදුගමේ ආරච්චි මහත්තයාලගේ ගෙදරට තමයි අපි ආහාර අනුභවය කරන්න ආවේ. වැඩිහිටියන්ට බුලත් හුරුළු දී වැඳ නමස්කාර කිරීමත් සිංහල අවුරුදු චාරිත්‍රයක්. පරණ තරහ මරහා අමතක කරලා සුවද වීමත් නේකම් අලුත් කර ගැනීමත් අවුරුදු සිරිතක්. තෑගි බෝග කැවිලි පෙවිලි රැගෙන හිතමිතුරන් ඥාතීන් හමුවීමට යෑම නෑගම් යෑමේදී සිදුවෙනවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කුමුදුගමේ වෙදරාළගේ ගෙදරට. ආයිබෝන් වෙදරාළ. අවුරුද්දට හිසතෙල් ගෑමේ නැකත සඳහා තමයි අපි මේ සූදානම් වෙන්නේ. හිසතෙල් ගෑම ගැන පොඩි විස්තරයක් කියන්නකෝ වෙදරාළ. 120ක් ආවදායබෝ කියලා නිරෝගී වෙන්න තමයි අපේ අවුලේ සිදු කරන්නේ. දෙල්ලම ගෑමේ චාරිත්‍රය කියලා කියනවා. පරණ අවුරුද්දේ ස්නානය කිරීමේ නැකතින් පස්සේ හිසතෙල් ගෑමේ නැකතට පසුව තමයි හරිනම් ස්නානය කරන්න ඕනේ. අවුරුදු නැකත් සීට්ටුවේ අවසාන නැකත තමයි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම. අවුරුද්දට ලැබුණු නිවාඩුවෙන් පස්සේ රාජකාරී කටයුතු ගොවිතැන් වැඩ කටයුතු සඳහා නැවතත් සුපුරුදු ජීවන ක්‍රියාවලියේ යෙදෙන්නට සුබ නැකතින් රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම තමා මේ නැකතේදී සිදු වෙන්නේ. නන්දේ මාමේ නැකත් සූත්‍රය අවුරුදු නාට්‍ය බලලා ගුණදොස් කමෙන්ට් එකක් දාන්න.